ලංකාවේ ලොකුම වැව මොකද්ද? වික්ටෝරියාද? පරාක්‍රම සමුද්‍රයේද? බොහෝ දෙනෙක් දන්නේ ඒ වගේ ප්‍රසිද්ධ වැව් ගැන විතරයි. හැබැයි ඒ හැම වැවකටම වඩා සුවිශේෂී වගකීමක් තියෙන රජරට පිපාසයේ නිවන ප්‍රධානම මන්සන්දියක් ගැන ඔබ දන්නවද? අද අපි යමු මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රදේශයේ සැඟවුණු බෝවතැන්න මහා වාරිවිස්කම දකින්න. 1973 වසරේ ඉදිකිරීම ආරම්භ කරලා 1976 දී නිම වුණු මේ ජලාශය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වැදගත්ම අංගයක්. අඩි 100ක් පමණ උස, අඩි 740ක් පමණ දිග මේ දැවැන්ත වේල්ල නිර්මාණය කරලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ කොන්ක්‍රීට් වේල්ලක්. කොන්ක්‍රීට් ග්‍රැවිටි ඩෑම් විදිහටයි. ඒ කියන්නේ ජලයේ පීඩනයට ඔරොත්තු දෙන්න මේ වේල්ල පාවිච්චි කරන්නේ Tamanගේම බරයි. බෝවතැන්නට ජලය ලැබෙන්නේ කොහොමද? මහවැලි ගඟ පොල්ගොල්ලෙන් හැරවීමෙන් පස්සේ උකුවෙල බලාගාරය හරහා එන ජලය සුදු ගඟ ඔස්සේ බෝවතැන්නට ගලාගෙන එනවා. මේ ජලාශයේ උපරිම ජලධාරිතාව කියුබික් මීටර් මිලියන 52ක්. නමුත් මෙහි සැබෑ හාස්කම තියෙන්නේ ජලය බෙදා හැරීම තුලයි. බෝවතැන්නෙන් පිටවන ජලය රජරට ගොවිබිම් අස්පද්දන්න ප්‍රධාන මාර්ග කිහිපයකට බෙදී යනවා. කලා වැව, කණ්ඩලම වැව සහ හුරුළු වැව වැනි මහා වැව් පෝෂණය වෙන්නේ මේ ජලයෙන්. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ පැරණි එල්ලංගාව වාරි පද්ධතියත් නූතන තාක්ෂණයත් යාචරණ සන්ධිස්ථානයක් ලෙස බෝවතැන්න හඳුන්වන්න පුළුවන්. වාරි මාර්ග කටයුතු වලට අමතරව රටේ බලශක්ති අවශ්‍යතාවයටත් බෝවතැන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. 1981 වසරේදී මෙහි මෙගාවොට් 41 ධාරිතාවයකින් යුත් ජල විදුලි බලාගාරයක් ස්ථාපනය කළා. එකම එක ටර්බයිනයකින් ක්‍රියාත්මක වන මේ බලාගාරය වාරි ජලය නිකුත් කරන අතරතුරදීම විදුලිය නිපදවන අපූර්ව නිර්මාණයක්. බෝවතැන්න කියන්නේ හුදු ජලකඳක් නෙවෙයි. ඒ ලංකාවේ ඉංජිනේරුවන්ගේ දක්ෂතාවයත් සොබාදහමේ ආශිර්වාදයත් එකට මුසු වූ ජීවය ලබා දෙන මූලාශ්‍රයක්. ඔබ ඊළඟ වතාවේ මාතල නාවුල ප්‍රදේශයේ පසු කරලා යනකොට මේ මහා වාරි විස්කම දෙස බලන්න මොහොතක් නතර වෙන්න. අපේ රටේ සශ්‍රීකත්වයට ජීවය දෙන ඒ නිහඬ සේවය ඔබට වැටහෙවි. ඔබ මේ වටිනා තොරතුරු මීට කලින් දැනගෙන හිටියද? බෝවතැන්න ගැන මම සොයාගත් කරුණු තමයි මම ඔබ සමග බෙදාගත්තේ. මෙහි යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ගැන මට සමා වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ ඊමනුයි වීලොග් පේජ් එක ෆලෝ කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.